ඔන්න ඉතින් අද මම හදාගන්න යන්නේ රසම රස බත් එකක්. මේක මම හදාගන්න යන්නේ ගෙදර තියෙන කුළු බඩු වගේ දේවල් පාවිච්චි කරලා. මම මේකට අරන් තියෙනවා කීරි සම්බා. මේකට අවශ්‍ය අනිත් දේවලුත් මම කපා ගත්තා. තක්කාලි කපාගෙන තියෙනවා, රම්පේ කරපිංචා, අවු මිරිස්, ඉඟුරු සුදු ලුණු තලාගෙන තියෙනවා. එනසාල් කරාමු නැටි ටිකක් තලලා අරගෙන තියෙනවා. ඊළඟට මම ලොකු ලුණු ගෙඩි දෙකක් කපාගෙන ඒකත් තෙලෙන් බැදලා තියාගත්තා. ගෙදර තිබුණ නිසා ප්ලම්ස් ග්‍රෑම් 50ක් විතර මම තෙලෙන් බැදලා ඒකත් ලෑස්ති කරලා තියාගත්තා. ලොකු අල ගෙඩි දෙකකුත් සුද්ධ කරලා කපලා ගත්තා. මොකද බත් එකට එකතු කරාම ඒක හරිම රසයි. මෙතන මම හාල් ටික සෝදගෙන තියෙන්නේ. ඊළඟට මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඉඟුරු සුදු ලුණු ටික මුලින්ම දාලා ටෙම්පරාදු කරගන්නවා. ඔයාලට කියන්න ඕන මේ බත් එක නිකන් උනත් කන්න පුළුවන්, කිසිම කරි එකක් ඕන වෙන්නේ නැහැ. දැන් මම සුදු ලුණු ටික බැදුනට පස්සේ අවු මිරිස් ටිකක් දාලා ඒකත් රන්වන් පාට වෙනකන් බෙද ගන්නවා. ඊළඟට මම රම්ප ටිකයි කරපිංචා ටිකයි එනසාල් කරාමු නැටි ටිකක් දාලා ඒ ටිකත් ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. මේ බත් එක හරිම ලේසියෙන් රසට හදාගන්න පුළුවන්. පොඩි අය ඉන්නවා නම් ඒගොල්ලොත් ගොඩක් ආසාවෙන් කනවා. ඊළඟට මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ ඒකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් දාගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඕගොල්ලෝ සැර කන්න කැමති ගානට දාගන්න. 3-5 කුඩු තේ හැඳි භාගයයි කහ කුඩු තේ හැඳි කාලකුයි දාලා ඒ ටිකත් හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට ඒ ටිකත් හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මසාලා පවුඩර් තේ හැන්දක් මම එකතු කරගන්නවා. ඒක අවශ්‍යම නැහැ. මම ගෙදර තිබ්බ නිසා එකතු කරගත්තේ. ඊළඟට තක්කාලි ටිකක් දාලා කලවම් කරගන්න ඕන. ඊළඟට තක්කාලි ටික තැඹුණාට පස්සේ අල ටිකක් දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඊළඟට මේකට අවශ්‍ය ලුණු ප්‍රමාණය දාගන්න ඕන. රස අනුව ලුණු දාගන්න. මේ ටික හොඳට කලවම් කරගන්නවා. මම කලවම් කරගෙන වතුර අඬු කෝප්පයක් විතර දාලා වහලා තියාගන්නවා. අල ටික ටිකක් තැම්බෙන්න ඕන. දැන් අල ටික යාන්තමට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම හාල් ටික එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් මම මේකට හාල් ටික දාගන්නවා. දාගෙන හොඳට හාල් ටික කලවම් කරගන්න ඕන මිශ්‍රණය තැවරෙන්න. ඊට පස්සේ බත තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න ඕන. ඒක ඔයගොල්ලෝ බලලා වතුර දාගන්න ගානට. දැන් මම මේකට වතුර එකතු කරගෙන ඉවරයි. දැන් මම අඩු ගින්දරේ තමයි උයා ගන්න යන්නේ බත් එක. අඩු ගින්දරේ මම බත් එක උයා ගන්නවා. පියන වහලා තියාගන්නවා. තියාගෙන බත් එක උයා ගන්න. මේ බලන්න දැන් බත් එක බාගෙට තැම්බිලා තියෙන්නේ. මම ආයිත් මේක කූරු ගාලා ඉවරලා වහලා තියනවා. ආයි ඉතුරු ටිකක් තැම්බෙන්න. ඔන්න දැන් බත් එක නම් හරි. බත් එකේ වතුර හිඳිලා තියෙන්නේ. දැන් මම මේක හොඳට කලවම් කරගන්නවා. අල කෑලි පොඩි නොවෙන්න කලවම් කරගන්න ඕන. අල කෑලි ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. මාරම සුවඳයි බත් එක නම්. බත් එක හොඳට කලවම් කරගෙන මම මේකට බෙදගත්ත ලුණු ටික තමා දාගන්න යන්නේ. ඒ ටිකත් ඔක්කොම දාගන්නවා මම.
ඊළඟට බෙදගත්ත ප්ලම්ස් ටිකත් එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන බත් එක හොඳට කලවම් කරගන්නවා. ඔයාලට කියන්න ඕන යාළුවනේ මේ බත් එක නම් මාරම රහයි. කිසිම කරි එකක් නැතුව කන්නත් පුළුවන්. අනිත් එක තමයි මේකට ලොකුවට වියදම් යන්නේ නැහැ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින්ම හදාගන්න පුළුවන්. ඔයාලට මේකට කරි එකක් ඕනිම නම් චිකන් කරි එකක් වගේ හදාගෙන කන්නත් පුළුවන්. නිවාඩු දවසක හදලා බලන්නකො මේ බත් එක රස කොහොමද කියලා. මම නම් ඉතින් මේ බත් එක කන චිකන් කරි එකක් හදාගත්තා. ඕගොල්ලන්ට නිකන් උනත් කන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමින් ඉන්න මගේ යාළුවෝ හැමෝම